වැඩි වෙලා තියෙනවා. ඒක මේ යුද මේකත් එක්ක නැව් ගමනාගමන මේකත් යම් යම් බාධා ඇති වෙලා තියෙනවා. මේක වාහන මේ ව්‍යාපාරක බලපායි. ඔව් ඇත්තටම වාහනයක් හරි වෙළඳපළක් හරි ඕන දෙයක් හරි ඉල්ලුම් සැපීම මතනේ එහා මෙහා වෙන්නේ. ඉතින් මේක නිසා වාහන ආනයනය කළ සුලභ ලෙස ගොඩාක් වාහන ඇවිල්ලා තිබුණා. වාහන වෙළඳපළේ තියෙන අවශ්‍ය ප්‍රමාණයට වැඩිය. වෙළඳපළේ මිල ගොඩාක් පල්ලෙහාට ගියා. සාමාන්‍ය සමහරක් කළා පිරිවැටත් අඩුයි වාහන වික්ක. දැන් ඒකේ තත්ත්වය අනිත් පැත්ත ගිහිලා තියෙනවා. මොකද හේතුව මේ දැන් නැව් නැති ප්‍රශ්නයක් තියෙනවා ජපානයේ. දැන් මොකද මේ නැව් ওই යුද්ධේ පටන් ගද්දි අහඹු ලෙස මේ යුද්ධේ අපි හිතන්නේ නැතුව පටන් ගත්තාම ඒ නැව් ගොඩාක් ගියා යුරෝපයට වාහන. අපි වගේ දැන් ගොඩාක් ප්‍රමාණයක් යනවා. ඒ ඔක්කොම මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් හම්බන්තොට වරායට ගොඩ බාලා තියෙනවා. ගොඩාක් ප්‍රසිද්ධ නැව් සමාගම් වල. ඉතින් ප්‍රසිද්ධ නැව් සමාගම් වලට මේ හම්බන්තොට ඒ වාහන කවද එළියට ගෙනියන්න පුළුවන් ඒද බැරි වෙන තත්ත්වෙ මත ජපානයෙන් දැන් වාහන ගන්නෙ නැහැ. ඉතින් නැව් සමාගම් එකක් දෙකක් එනවා. ඉතින් මම කියන්නේ අපි උදාහරණ 100ක් නම් ලංකාවට එන්න තියෙන්නේ. තව 20ක් විතර ගේන්න පුළුවන්. දැන් අපිත් දන්නා මේ කලබල වීමත් මත මේ වගේ හිඟ වෙයි කියලා වෙළඳපොලේ විශාල අලවියක් පහුගිය දවස් කිහිපය තුළ වුණා වාහන. දැන් වෙළඳපොලේ වාහන නැහැ. කාටවත් වාහන හිඟයි. ඉතින් ඒ තත්ත්වය තුළ දැන්ටත් මේ වෙසල් එකක් ඉසෙඩ් එකක් 170 තිබුණේ 190 දක්වා නැගලා වැඩි වෙලා තියෙනවා. ඉතින් අපිත් නිත්‍ය වෙළඳට අපිටත් වාහන විකුණන්න අඩුයි. අපි ඒක අත්දකින්නවා දැන්. ඉතින් මම හිතන්නේ අපිට වාහන අපි ඉල්ලුම් අපිට අවශ්‍ය ප්‍රමාණය ජපානයෙන් එන්නේ නැහැ දැන්. මේ යුද්ධයේ ලොකු බලපෑමක් එතනට ඇවිල්ලා තියෙනවා. දැන් ජපාන් වෙළඳපොලේ වාහන මිල රේට් කියන්නේ අඩු වෙලා තියෙනවා. ජපාන් වෙළඳපොලේ වාහන එහෙමම අඩු වෙයි කියන්නත් බෑ. මොකද හේතුව දැන් අපි නැතුව දැන් අලුත් වෙළඳපොළ වල හැදිලා තියෙන පහුගිය කාලෙදී ඒකට අපි විසින් වැඩියෙන් ගන්න වාහන වර්ග තියෙනවා කීපයක්. ඒ වාහන මිල නැවතත් යථා තත්ත්වයට පල්ලෙහාට පැමිණෙනවා. ඒ වුණාට අපේ වෙළඳපොලේ වැහන් නැතිවීම තුලින් ඉල්ලුම සැපීම තුලින් වැඩි වෙනවා. මොකද අපි දැක්ක පහුගිය කාලේ හාල් වෙළඳපොලේ හිඟ වෙච්ච නිසා මිල ඉහළ ගියා. ඒ වගේම වාහන නැති වෙද්දි තියෙන වාහන වෙළඳ වැඩි එක සාමාන්‍ය දෙයක්. වෙළඳපොලේ හැසිරෙන රටාව ඒක කාටවත් වෙනස් කරන්න ඒක සුභායක දෙයක්. ඒ සුලභ දෙයක් තිබුණොත් තමයි වෙළඳපොලේ නිසි හැසිරීමට යන්නේ. ඒ ඔක්කොමලත් කිව්වනේ මේ ඉලෙක්ට්‍රික් වාහන සම්බන්ධයෙන් විවිධ ගැටලු මතු කරලා ඒ දවස්වල ඉලෙක්ට්‍රික් වාහන වල ගැටලු තියෙනවා කිව්වා. දැන් මේකත් එමත් දැන් තෙල් හිඟ වෙලා දැන් IQRT ඇවිල්ලා දැන් මේ ප්‍රශ්නෙත් එක්ක ඉලෙක්ට්‍රික් වාහන වලට උදකරක් වෙනවා නේද? ඔව් ඉතින් මොකද දෙපැත්ත මාරු වෙන එක තමයි වෙන්නේ. දැන් මොකද ඉලෙක්ට්‍රික් වාහන වලට අපි වැඩිපුර පරිභෝජනයක් ගත්ත ගමන් අපිට මේ පද්ධතියට මේ කරන්ට් එක ඕන වෙනවා ගන්න. ඉතින් ඒක ඩීසල් එන්ජින් ක්‍රියාත්මක කරන්න වෙනවා රජයට. ඉතින් ඒකත් එක්කම නැවතත් ඩීසල් තමයි මේ පාවිච්චි කරන්නේ. ඒක ප්‍රශ්නයක්. එතකොට වෙන්නේ ඒකෙදි වෙන්නේ තව අනිසි තත්ත්වයක් වෙන්නේ. දැන් ඩීසල් පරිභෝජනය වැඩි වුණා කියන්නේ එකත් ප්‍රශ්නයක්. ඉතින් දැන් අපිට පුළුවන් දැන් රජයට පුළුවන් පාලනය කරන්න QR එකකින් අපේ ඉන්ධන යන වාහන. ඒනට ඒ ඉලෙක්ට්‍රික් වාහන පාලනය කරන්න බෑ. තමුගේ ගෙදර හරි කොහරි charge කරන්න පුළුවන්. ඒතර ඒ charge කරන ප්‍රමාණයටම ඩීසල් වැය කරන රජයේ ජෙනරේටර් මේ ප්‍රකෘති කළ මේ වැඩි උත්පාදනයක් කරනවා. ඒතර ඒව පාලනය කරන්න මේක අනිසි දෙයක් වෙනවා. රජයට පාලනය කරන්න බැරි තැනකට යනවා. ඒ ඉලෙක්ට්‍රික් වාහන වලට මේ පාවිච්චි කිරීම. ඉතින් ඒ වල නිසි පාලනයක් ගැන රාජ්‍යයට බෑ. දැන් රජයට පුළුවන් වෙලා තියෙනවා ඩීසල් ෆොසිල් එන්ජින් අපේ මේ පෙට්‍රල් ඩීසල් එන්ජින් වලින් දුවන එක පාලනය කරන්න. ඉතින් අන්න ඒක මම හිතන්නේ රජයට ලොකු වාසියක් මේ ඩීසල් පෙට්‍රල් වාහන පාලනය කිරීමට හැකියාව ලැබීම. මේ QR කියන වැටීම සහ මේ ඉන්දිය බලපාන ලද වාහන ව්‍යාපාරය අනිවාර්ය වශයෙන් බලපාන කියලා මම පෞද්ගලිකව දකිනවා. ඒ වුණාට රටක අවශ්‍යතාවයට සමාජ අවස්ථාවට මේ අපි ඒකට නතු වෙන්න ඕනේ. මොකද මේ රජේ බොහොම දුර්දාශී වැඩ කරන අපි දන්නවා පහුගිය කාලෙත් මම හිතන්නේ ඉතිහාසෙ නැති ගානටම අපේ තියෙන මහා භාණ්ඩාගාරයේ මුදල් අතිරික්තයක් ආවා. ඉතින් ඒක පරිපාලනය කරින් මේ රටේ නාස්ති කරන්න නැති. මේ ගත්ත තීරණය බොහොම ඉක්මන් තීරණයක් ගන්න එක හොඳයි. මොකද කළමනාකරණය වෙන ප්‍රශ්නයක් එන්නේ ඉස්සෙල්ලා. ඉතින් ඒ වගේම මම කැමතියි මේ ජනතාවට පණිඩයක් දෙන්න මේ අනවශ්‍ය ලෙස කලබල වෙන්න එපා. ඕගලන්ට ප්‍රශ්න තියෙන බව ඇත්ත. ට්‍රිවිල් එකක් දුවන්න ඕන නම් ඕගලන්ගේ රැකියාවට තෙල් ඕනේ. ඒතර ඒ වගේ අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒවා මම හිතන්නේ තව ටිකක් මම හිතන්නේ අනිත් අයට තමුන්ට පෙල් තියෙනවා නම් එහෙම කරන්න එපා. මොකද ඒ වගේ එදිනෙදා ජීවනය මේ ගැට ගහන අයට ප්‍රමුඛත්වයක් දෙන්න. ඉතින් ඒ වගේ දෙයක් කරන්න ඕනේ අපිට මම හිතන්නේ. ඉතින් ඒ වගේ මූලික තැනක් රජයත් බලන්න ඕනේ මේ ට්‍රිවිල් වලට එදිනෙදා රස්සාව කරන අයට කරන්න. ඒ වගේම තමයි මම කරුණු කිල්ලන්න කැමතියි. ඔයගොල්ලෝ වාහන තියෙද්දි පරිභෝජනය අඩු කරන්න. ඔයගොල්ලෝ තනියම යන වාහන 5 දෙනෙක් යන්න. ඔයගොල්ලෝ යන්න ප්‍රවාහන සේවය පාවිච්චි කරන්න පුළුවන් නම් ඔයගොල්ලන් පොදු ප්‍රවාහන සේවය. මේ වෙලේ රජයට අවස්ථා රජය හරි තීන්දුව ගත්තා. ඒ වගේ අපිත් රජයට දායකත්වයක් දෙන්න ඕන අපේ කැපවීම තුලින්. යුද්ධය දිගටම පැවතුනොත් එහෙම වාහන මිල ඉහළ යයි. ඔව් අනිවාර්ය වශයෙන් වෙනවා. ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ අනිවාර්ය නිත්‍ය වශයෙන් වෙන දෙයක්. ඒක දැනටත් සිද්ධ වෙලා තියෙන යම්කිසි ප්‍රමාණයක්. මොකද එහෙම යුද්ධය පැවතුනොත් තෙල් නැති වෙනවා. ඒතර ප්‍රවාහනේ ගාස්තු ගොඩාක් ඉහළ යනවා. දැන්ටත් ලොකු ගාණක් රක්ෂණය වැඩි වෙලා මේ නැව්වල. එතකොට මේ නැව් ගාස්තු වැඩි කරනවා. ඩිමාන්ඩ් එක වැඩි සෙකුලන්ට යන්න බැරි නිසා. ඉතින් එතනින් ලොකු ගාණක් පිරිවැයක් වැඩි වෙනවා. මම හිතන්නේ වාහනයකට දැන්ට ලක්ෂ 3-4ක් ඉඳි ලක්ෂ 4-5ක් තව වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ தත්ත්වය තුල බලද්දී එහෙමත් වෙනවා සහ හිඟවීම තුලින් මෙහි වාහන නැතිවීම තුලින් ඩිමාන්ඩ් එකක් සෑහෙන්න එන්න පුළුවන්. මම හිතන්නේ මේ தත්ත්වය දිගටම පැවතුනොත්
වෙළඳ පොලේ වාහන මිල සෑහෙන මිල ඉහළ යාමක් නම් ඉදිරියේදී වෙන්න පුළුවන් මේ විදිහට දිගටම යුද්ධ තිබුණා. දැන් මේ යන විදිහට වෙළඳ පොලෙන් මේ වෙලාවේ වාහනයක් ගන්න හිතන කෙනෙකුට හොඳම වෙලාව මේ වෙලාව ඉන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ යුද්ධ ඉවරනකම් බලන් ඉන්න නේද වාහන මිලදී අඩුවට වාහනයක් ගන්නවා. නෑ තාම මිල නැගලා නෑ. තාම මිල තියෙන්නේ සාමාන්‍ය විදිහක තියෙන පොඩි ගාණක් වෙනස් වුණාට. ඉතින් මං හිතන්නේ හැම කෙනාට මෙහෙම තියාගෙන ඉන්නත් බෑ. මාස 3 නීතිය තියෙනවා. මේ මාස 3 නීතියත් එක්ක මේ තියෙන වාහන එහෙම තියාගෙන ඉන්න බෑ. ඊට වඩා පාඩුයි තියාගෙන ඉන්න එක. මේක නිසා මම හිතන්නේ විකුණන්න ඕනේ. ඉතින් මේ අවස්ථාවේ තියෙන වාහනයක් මම හිතන්නේ ගන්න එක ඊටාම සුබවාදී. නැත්තම් අලුතෙන් එන වාහනයක් මම හිතන්නේ ඒ ගානට දෙන්නත් බෑ. මොකද නැව ගාස්ති වැඩි වෙනවා. මේ වගේම වෙළඳපොලේ ඩිමාන්ඩ් එකක් තියෙනවා. මේ අපි වාහන අඩුවෙන් එක්ක මේ වෙළඳපොලේ තියෙන තරකාරීත්වය සහ ගොඩක් සුලභ වෙච්ච නිසා අනිවාර්ය වශයෙන් වාහන තව මාසයක් විතර ඇදී මීට වැඩිය මිල සෑහෙන ඉහළෑමක් සිදු වෙන්න පුළුවන්. වාහන විකුණුකරුවන් හැටියට මාස 3ක් වාහනේ මාස 3ක් ඇතුළත වාහන විකුණන්න කියන නීතිය දැන් අසාධාරණ කියලා හිතෙන්නේ මේ වගේ තත්ත්වයක් පරිසරය. නෑ මෙහෙමයි. දැන් ඔගේ වාසි අවාසි දෙකක් තියෙනවා. පෞද්ගලිකව මම දකින්නේ ඒ මාස 3 නීතියට අපි හරි නතු වෙලා අපි පාලනයකට යන්න ඕනේ. ওই නීතිය දාන අවස්ථාවේදී රජය විසින් අපිත් අපේ සංගමයක් විදිහට සහයෝගය ලබා දුන්නා. මොකද හේතුව අනවශ්‍ය තොග කළමනාකරණය කෙරුවොත් මුදල් අනවශ්‍ය නාස්තියක් වෙනවා. සහ මෙතන විසිරුණ වෙළඳපළක් මේ සුළු හා මධ්‍යම ව්‍යාපාරිකයින් අපේ වාහන ශ්‍රේෂ්ඨේ ඒ සුළු අයටත් වාහන ආනයන කිරීම අවස්ථාවක් දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒ අවස්ථාව ලැබුණා නැත්නම් ගොඩාක් සල්ලි තියෙන අනවශ්‍ය තොග කළමනාකරණය කරලා අපිට ගැළපෙන්නේ නැති තොග තිබුණා. 2020 වාහන ආනය නවත්තලා අවුරුදු එකමාරක් විතර වාහන වෙළඳපොලේ තිබුණා. ඉතින් දැන් මේ තත්ත්වය පළවෙනි වාහන විකිණීම තුළින් ගොඩාක් වාහන විකිණිච්ච නිසා ඒක බලපෑන්නේ දැන් ක්‍රමක්‍රමයෙන් සාමාන්‍ය වෙළඳපොලේට එද්දි වෙළෙන්ද දැනගත්ත මම අපි අනවශ්‍ය ලෙස වාහන ආනයන කිරීම කොහොමදවත් ගැලපෙන්නේ නැහැ කියලා. මේ தත්ත්වය මම හිතන්නේ තුලින් මේ රජය විසින් මේ ගත්ත ක්‍රියාමාර්ගයේ සමහරක් අවස්ථා අර ගම් වතුර ආපු වෙලේ ඒ වගේ සිද්ධිවලදී දැන් මේ වගේ විශේෂ අවස්ථාවල යම්කිසි තහනයක් දීම වටිනවා. ඒ වුණාට මේ නීතිය රැඳීම අපි වටිනාකම අතිනේ කාලේ පොඩි වෙනසක් කිරීම සහ දැන් අපි වෙළඳ වාහන ලොරි වලට මාස 3 ගැලපෙන්නේ නැහැ. ඒ වාහන ගෙනලා අඩුපාඩු තියෙනවා හදන්න. ඉතින් ඒ වගේ වරයන් ගද්දිම වාහනේ එළියට සෑහෙන කාලයක් යනවා. ඉතින් මේකේ වැරදි තියෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන එන්ට්‍රි එක සබ්මිට් කරන දවසේ ඒක කළත් වරයන් එද්දි දවස් 10ක් විතර. ඒකත් අපිට නැති වෙලා. ඉතින් මේක වාහන වරයන් එළියට යන දවස සහ යම්කිසි කාලයක් එහෙට මෙහෙට නිත්‍ය වෙළෙන්දයන්ට කරලා දෙනවා නම් මම හිතන්නේ මේක හොඳයි කියලා හිතන මේ නීතිය එහෙමම පවත්වාගෙන ගියේ. ඕ දැන් මෙහෙමයි. දැන් නැව්ගත කළා නම් ප්‍රමාදයක් නැහැ. සමහරක් නැව්ගත කරගන්න නැව්වත් දෙකක් පිට වෙන්න ජපානයෙන් පුළුවන් වෙලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැලා නැහැ. ඒකනේ මේ ප්‍රශ්නෙට කලින් නැව්ගත කරපුවා තිබුණා. ඉතින් ඒව එනවා. ඉතින් දැන් අපි දන්නවා හම්බන්තොට වරායට ඇවිල්ලා. හම්බන්තොට වරාය පාලන අධිකාරිය අපිට කිව්වා අවුට් ආව තියන්න වෙනවා කියලා දවස් 5ක් යන බාන්න සමහරක් වෙලාට. ඉතින් ඒ වගේම අපිත් දැනගන්න දැන් වාහන අපම පුළුවන් තරම් ඉක්මනට නිෂ්කාසනය කරන්න. ඒ වගේ රේගු අපිට සහායක දෙන්න ඕනේ ඉක්මනට මේවා රේගු නිෂ්කාසනය කරලා ගන්න කටයුතු කරන්න. ඉතින් ඒතර මේ තදබදින් නැති කරන හැම කෙනෙම සාමිකව කටයුතු කරන්න එනවා. මේ කටයුත්තේදී මේ වාහන ආනයන සහ ප්‍රකෘති ආනයන නිෂ්කාසනය කිරීම.